මගේම තමයි. ඒ වුණාට අපි ඒක මේ ශරීරය මගේ නෙවෙයි කියන එකේ ඒක මේ වටහා ගැනීම සඳහා මරණයටපත් වෙච්ච මේ ශරීරය මරණයටපත් වෙච්ච ගම මම කියලා මේ ශරීරය හිතන්නේ අයිතිකාරය නේ. අයිතිකාරය කොයි මම කියලා කියන්නේ දෙවිලා නෑ. ඒ කාය කවදාවත් දෙවිලා නේ. කාය කවදාවත් කියන්නේ නෑ මම කියලා. මේ හිතාට අපි දැන් මම හිතාගෙන ඉන්නේ මේ ශරීරය මගේ කියලා. දැන් මම මැරුණා කියලා හිතාගන්නවා. මැරුණොත් මේ ශරීරය මගේ කියලා මම හිතන්නේ මම ඉන්නවද? මම කියලා හිතාගෙන ඉන්නේ මම කවුද? මම කියලා ඇත්තම කෙනෙක් ඉන්නවා. එයා කවුද? එයා හිතාගෙන ඉන්නේ මේ ශරීරය මම කියන්නේ. මමලා දෙන්නේ කිව්වා මමලා දෙන්නේ. එයා හිතාගෙන ඉන්නේ මේ ශරීරය මම කියලා හිතාගෙන ඉන්නේ ඒක මායාව. ඒක තමයි. ඒ මායාවෙන් මිදුණොත් අපිට කියන්න ඕනේ. අපි තනියම කතාකරමු. දැන් දවස් තියෙනවා. අපි මෙතන වෙනසක් කරන්න වෙනසක් හිතන්න කවුරුත් නෑ. මෙතන ඉන්නේ මිනිස්සු විතර. මුස්ලිම් සිංගල් දෙමළ එපා අපිට. ඒ වගේ නෑ. මේක භාෂා. අපි ඒක සංස්කෘතිය. ඒක කතා කරන භාෂාව තමයි සිංගල්. කතා කරන භාෂාව තමයි දෙමළ. කතා කරන භාෂාව තමයි අරබි. කතා කරන භාෂාව තමයි ඉංග්‍රීසි. අපි නෙවෙයි. ඒක වචනයක් විතරයි. ඒක වචනය කතා කරන එක විතරයි. වචන කාර්යයක් නෑ. සෝමෝර කරගන්න තීරු කරනවා. පළවෙනියට කඩවුල් පඩච්චයාර මිනිස්සු ඒ මිනිසා ඒක තමයි මොහම්මද් නබිතුමත් කියලා තියෙන්නේ බුදුරජාණන් වහන්සේ කියලා තියෙන්නේ එක්ක තැනකට කිරිල්ල දෙනීම වෙනකොට අපි කවුද වෙන් කරන්න බෑ අපිට තාත්තත් එක්කනයි අම්මත් එක්කනයි දැන් කුර්ආන කියන එක ඒකයි දැන් ආගමේ කියන එක ඒකයි වෙනස් කරන විදියට යන එක තමයි අපි හිතන්නේ එක කියන්නේ. අපි සාමාන්‍යයෙන් මං හිතනවානේ, මෙයා හිතනවානේ. එහෙම තනියම හිතන එක කියලා තමයි වෙනස් වෙන්නේ. අපි වෙන කරන විදියට යනවා. ඇත්තටම කියනවා නම් දැන් මං ඔයාව තාත්තව කියන්නේ තාත්තාව එක්කෙනෙක් තමයි. වෙන විදියට ඉදිරියට වෙන කරන්න බෑ වෙනස් විදියට බලන්න බෑ. ඒක තමයි ආගම. ආගමේ කියන්නේ අපි දෙයියෝ තැනට යන පාර විතරයි. ඒ පාරේ මට වෙන මේක තියෙනවා, මෙයාට වෙන මේක තියෙනවා, ඕගොල්ලන්ට වෙන මේක තියෙනවා කියලා එහෙම එකක් නෑ. ඒ නිසා මේගොල්ලෝ ඔක්කොම දැන් මෙතන එකතු වෙලා ඉන්නේ දැන් සභාවේදී කියන්නේ ඒ විස්තර ටික තමයි. ඒ වෙනස්කමක් නැති නිසා තමයි අපි ඉතලයි. මෙතන ඉන්නේ ඕගොල්ලෝ එක්ක මේක නම් භාවනා කරන එක තියෙනවා. පල්ලියට ගිහිල්ලා පස්වතාවක් වදින්න එක වෙන. ඒක පළවෙනි පන්තිය. දැන් අපි ඉන්නේ දෙවෙනි පන්තිය. ඒ නිසා සභාවේදී ළඟට විස්තර ටික ඔබට කියනවා. අපි ගමනාවක් සාකච්ඡා කරලා අපි චර්චා කරලා ඒක කතා කරා. ඒක කතා සහ පැහැදිලි කළා. හරි. එතකොට එච්චර ප්‍රාර්ථනා ගන්න එපා ඒක ඒ විදිහට එයා කතා කරා. ඒගොල්ලෝගේ අවබෝධය කිව්වොත් අපිට එයා කතා කරන්නේ එයා කියන වචනේ හරි කියලා තමයි එනවා. නෑ අපටත් එනවා. ඒ එන නිසා ඒකට උදව්වක් කරනවා. එකම දේ කතා කරන්නේ. දැන් අපි දැන් ඔයගොල්ලෝ කතා කරා நாயகம் பயில்வான் உஸ்தாத் நாயகத்தோட ஸ்பீச் புக் அதெல்லாம் படிச்ச 2 வருஷம். ඊට පස්සේ මේ சின்ன வயசுலேருந்தே ஒரு தேடிட்டு இருந்துச்சு. எனக்கு கற்பிக்கப்பட்டுச்சு இஸ்லாத்துடைய மூல கொள்கை லா இலாஹ இல்லல்லாஹ் என்பதுதான் இஸ்லாத்துடைய மூல கொள்கை. මේ දැනුම අනුව මම හොයාගත්ත කුඩා කාලේ ඉඳලා ඉස්ලාම් ආගමේ மூல ධර්මය லா இலாஹ இல்லல்லாஹ் முஹம்மது ரசூலுல்லாஹ். சின்ன வயசுல நாங்கள் அரபு பாடசாலையில் நாங்கள் போகிறப்ப முதல் முறையாக போகிறப்ப எனக்கு அது சொல்லப்படுது. அதனுடைய அர்த்தமாக ඒ නිසා මේ අස්වෙලින්
සත්‍යලකින් වැන්නේ අසල බොරු කියන්නේ මායාව. මායා. අස්ලෙන් බලන්නේ කියන තියෙනවා. බලන්නේ කියන තියෙන්නේ. බලන්නේ එක තියාගන්න. ඒ බලන්නේ එක මේ කියන්නේ බලන්න ඉන්න. බලන්නේ නැත්නම් අපි නිකන් ගන්නකොට බලන්නේ කෙනාවත් අයින් කරනවා. ආනිනෝනේ. අහෙන්නේ කෙනාවත් අයින් කරනවා. ඉන්නේ කෙනාවත් අයින් කරනවා. ඒ නිසා නිකන් ඉති කියන ඒ රූප ඔක්කොම ඔතන ඉන්නවා. වෙරන්නතු එයා ඒක අතන වෙරන්නේ එක උපදින්නේ එක එහෙම එකක් නෑ. මේක තමයි මේ ලෝක. ඒ නිසා මේ ලෝකයේ දකින්නේ මේ ලෝකයේ බලන්නේ ඔයා කියලා ඔයා හිතුවනා අයි මාත්‍ය කියපු විදිහට එයා විතරයි ඉන්නේ. ඒ කියන්නේ මේ රූපේ නිදහස් වෙනකොට ඒකෝ ඉමුති වෙනකොට ඉතින් දෙවියන් වහන්සේ නම් මේක පරිහරණය කරනවා. අය ඒක පරිහරණය කරන්නේ ඒක පරිහරණය කියන්නේ අද දෙවියන් වහන්සේ කියන්නේ ඔයාම. ඔව් ඒක තමයි. ඔය අයිතිය වෙන කාටවත් දෙන්න එපා. මේ කෙනෙක් ඉන්නවා කියන්නේ දෙවියන් වහන්සේ. මේ කෙනෙක් කියන්නට වෙන් කරලා බලන්න එපා. මේක බෑනි වෙන් කරලා විදියක් නෑ නේ කරන්නේ. දෙවියන් වහන්සේ වුණත් ඒක අර සර්ව විශ්ව ශක්තිය වුණත් මම තමයි. මම තව මුළු මාතීසේ මම. ඒ විතරනේ අයිතිය රූපේ ගන්න අයිතිය ගත්තොත් මෙතන එනවා. මෙතන දැන් අපි අවිල්ල ඉන්නේ රූපේ අයිතිය ගන්න. අයිතිය ගන්න ආවොත් අපි මෙතන රූප කියලා අයිතිය ගන්න අවුරුදු 50ක විතර ඒකයි මත ගන්න එපා කියලා කිව්වා. දැන් අවුරුදු 40ක අපිට රූප තිබ්බා. අවුරුදු 4කින් රූප තිබ්බා. ඒ රූප ටික ඔක්කොම තමයි අර මම කියන්නේ හිතුවේ රූපේ. අපි මේක විතරක් අල්ලගෙන ශරීරය කියලා හිතාගෙන ඉන්නවා. දැන් මේක ගන්න ඕනේ. එයා. ඒ ගන්න ඉතින් මං කියන්නේ මේක ශරීරය කියලා අයින් කරලා මේක මං උපදීනේ රූප කියලා ගන්න ඕනේ. ඒ නිසා තමයි අපි ඒකට රූප කියලා මේ ඉස්සර තියාගන්නේ. ඔය දෘෂ්ටියකට අහු වෙනව නේද? හා? රූපේ දෘෂ්ටියකට යටෙනවා. පිළිගැනීමකට එනවා. එනවා. ඒක අපිට පැහැදිලි නෑ. අපි පැහැදිලි වෙන්න ඕනේ. ඒක කියන්න බෑ. වැරදි විදියට හිතනවා. உண்மையின் வெளிப்பாடு குடும்பத்தின் எதிர்கால ஆத்மீக கல்வி சம்பந்தமான ஒன்றுகூடல் 14/12/2024 இன்று கொழும்பில் அதன் ஆசிரியர் முஃப்லிஹீன் MACM அனஸ் ஹாஃபிஸ் அவர்களின் தலைமையில் கொழும்பு மாணவர்களின் ஏற்பாட்டில் மாணவர்களுக்கான ஒன்றுகூடலும் சச்சன சங்க உறவாட்டமும் எதிர்கால நடவடிக்கைகள் சம்பந்தமான கலந்துரையாடலும் இடம்பெற்றது. இதில் கலந்து கொண்ட மாணவர்கள் விவரம் என்று 14 பேர் கலந்து கொண்டிருக்கிறார்கள்.
மேற்படி கூட்டத்தில் எடுக்கப்பட்ட தீர்மானங்கள் உண்மையின் வெளிப்பாடு குழுமத்தில் 3வது ஒன்று கூடல் எதிர்வருகின்ற ஏப்ரல் மாதம் 5ஆம் 6ஆம் தேதிகளில் குர்நாகலில் உள்ள அனீஸ் அவர்களின் ஏற்பாட்டில் கூறுவதாக தீர்மானிக்கப்பட்டது.